මේෂ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනේ දවසේ මුල් භාගය ඔබට ඊතා උද්‍යෝගයෙන් ආරම්භ වුවත් ඔබ තීරණ ගන්නා විට ඉක්මන් බව පාලනය කළ ගත යුතු දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නව අදහස්, ගමන් බිමන්, අධ්‍යාපනික කටයුතු, උපදේශන ලබා ගැනීම, ආගමික කටයුතු හෝ නීතිමය කටයුතු ගැන ඔබගේ අවධානය වැඩියෙන් යොමු වන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදෑසන සිට පෙරවරු 10:46 දක්වා වන කාලය තුල ඔබගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමක පවතින අතර කතා බහේදී අධික ඍජු බව නිසා අන් අය සමග සුළු ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. උදෑසන 10:46ත් සවස 5:28 දක්වා වන කාලය තුලදී ඔබගේ ලිපිගොනු කටයුතු, දුරකථන සංවාද, ඉදිරි සැලසුම්, අධ්‍යාපනික වැඩ කටයුතු සහ නව උපදෙස් ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු කාලයක් උදාවනු ඇති. සවස 5:28න් පසුව ඔබගේ සිත සංවේදී විය හැකි අතර ආදරය, ඔබට ඇතිවන ආකර්ෂණය, විනෝදාත්මක කටයුතු, සුපෝකභෝගී දේවල් සහ වියදම් ගැන ඔබගේ අවධානය වැඩි වශයෙන් තබාගත යුතු වනවා. නමුත් අනවශ්‍ය වියදම්, ආකර්ෂණය මත ගන්නා තීරණ සහ කෙනෙකුගේ වචන ඉක්මනින් විශ්වාස කිරීම ගැන ඔබ තරමක් සැලකිලිමත් විය යුතු කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම දිනේ සවස 3:22ත් 4:56ක් දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, වැදගත් ලිපි ලේඛන අත්සන් තැබීම, ගමන් බිමන් ආරම්භ කිරීම සහ හදිසි තීරණ මෙන්ම වාද විවාද වලින් වැළකී සිටීම ඔබට වඩාත් සුදුසු වනවා. ඒ වගේම සවස 2:46 සිට සවස 4:34 දක්වා වන කාලයත් ඔබ තරමක් අවධානයෙන් ගත කළ යුතු කාලයක් වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත් වන කාලයන් ලෙස උදෑසන 4:27ත් 5:13ක් දක්වා වන කාලය, උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලය සහ සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලය හඳුන්වන්න පුළුවන්. මෙම කාලයන් අතරතුර ඔබගේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම, ආශිර්වාද ලබා ගැනීම, ප්‍රාර්ථනාවන් සිතෙහි ධාරණය කර ගැනීම, අධ්‍යාපනික වැඩ කටයුතු, නිර්මාණාත්මක වැඩ කටයුතු සහ යහපත් සාකච්ඡාවන් සඳහා ඉතා යහපත් කාලයක් වනවා. ඒ වගේම උදෑසන 9:06 සිට උදෑසන 10:40 දක්වා වන කාලයත් දහවල් 12:14 සිට සවස 1:48 දක්වා වන කාලය තුලදී ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද වීම, මනස අස්තිර වීම හෝ අන් අයගේ ප්‍රතිචාර නිසා ඉක්මනින් කෝපය ඇතිවීම සිදුවිය හැකියි. මෙම කාලවලදී නිහඬව කටයුතු කිරීම, ඔබගේ වචන පාලනය කර ගැනීම සහ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් කල් දැමීම වඩාත් සුදුසු වනවා. සමස්තයක් ලෙස මෙම දිනය මේෂ ලග්නයෙන් උපන් ඔබට ඉදිරියට යාමේ ආසාව, නව දැනුම උකහා ගැනීම, උසස් අරමුණු සහ සැලසුම් සඳහා ඉතා යහපත් දිනයක් වනවා. නමුත් ඔබගේ වචන භාවිතය, වියදම්, හදිසි තීරණ සහ රාහු කාලය තුලදී වැදගත් ක්‍රියාවන්ට මුලපිරීමෙන් වැළකීම වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් අවශ්‍ය වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.